අද අපි සාකච්ඡා කරමු ශාක මුල් පිළිබඳව. මගේ අතේ තියෙනවා පැලෑටි වර්ග දෙකක්. පැලෑටියක් කියලා කියන්නේ ජීවිත කාලයේම කුඩාවට එන ශාක. මේ පැලෑටි වර්ග දෙකේ තියෙන්නේ මූල පද්ධති දෙකක්. මේ මොළල කුඩුම්බිය පැලෑටියේ තියෙන්නේ මුදුන් මුල් පද්ධතිය. මේ තනකොළ ශාකයේ තියෙන්නේ තන්තු මුල් පද්ධතිය. නැත්නම් කෙඳි වගේ විහිදිච්ච මූල පද්ධතිය. මේ ශාක මුල් මගින් කාර්යයන් කීපයක් කෙරෙනවා. එකක් තමයි පසට ශාකයේ සවි වෙලා තියෙන්නේ මූල පද්ධතිය මගින්. ඒ වගේම ශාකයට ඕනේ කංජලවන ජලය උරා ගැනීම සිද්ධ කරන්නේ මූල පද්ධතිය මගින්. තවත් කාර්යයක් වෙනවා ආහාර ගබඩා කිරීම සිදු කරනවා සමහර ශාක මේ මූල පද්ධතිය තුල. ඒ වගේම ඔයාලා දැකලා ඇති නුග ශාකයේ කඳේ අතු මගින් පහළට විහිරුණු මුල් දැක ගන්න පුළුවන්. ඉතින් මේ අත්තට ආධාරකයක් වශයෙන් ක්‍රියා කරන්නේ එම මුල්. ඒ මුල් වලට අපි කියනවා කරු මුල් කියලා. ඒ වගේම කඳට ශක්තියක් සපයන සමහර මුල් වර්ග තියෙනවා. රාම්පේ ශාකයක්, ඒ වගේම වැටකෙය ශාකයක් නිරීක්ෂණය කළාම ඔයාලට පුළුවන් ඒ මුල් වර්ගය හඳුනා ගන්න. එම මුල් වලට අපි කියනවා කයුරු මුල් කියලා. ඒ වගේම සමහර ශාකවලට වායුන් උරලා දෙන්නේ වායු ගෝලයේ තියෙන වායු දර මුල් වගේ. ඒ වගේ ශාකත් ඔයාලට පරිසරයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට හැකියාව තියනවා නම් නිදිකොම්වා ශාකයක් අරගෙන බලන්න. ඒ මූල පද්ධතියේ ඉන්නවා මූල ගැටිති බැක්ටීරියා කියලා බැක්ටීරියා විශේෂයක්. ඒ බැක්ටීරියා මගින් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කළා. ඒ කියන්නේ උරාගෙන ශාකයට ලබා දීමේ විශේෂ හැකියාව මේ බැක්ටීරියා වලට තියෙනවා. ඉතින් අපි තවත් දවසක ශාක කඳ පිළිබඳව සාකච්ඡා කරන්න වීඩියෝ එකකින් හමු. එතෙක් ඔයාලට ආයුබෝවන්.